ඔයත් ආසද ඔයාගේ ගාඩන් එකේ මෙන්න මේ වගේ මල් පිරුණ රතු පාට වැල් රෝස පෝච්චියක් හදාගන්න. එහෙනම් ඔන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලන්න ඕනේ. මම පියවරෙන් පියවර හරි ලස්සනට හරිම පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. මෙන්න මේ විදියට මල් පිරුණ රතු පාට වැල් රෝස පෝච්චියක් කොහොමද හදාගන්න ඕනේ කියලා. මුලින්ම ඔයා එල්ලෙන වැල් රෝස පෝච්චියක් හදනවා නම් තෝරගන්න ඕනේ මේ පෝච්චිය එල්ලන්න ඉරාව්ව හොඳින් වැටෙන ස්ථානයක්. මොකද තද ඉරාව්වක් තිබ්බොත් තමයි මෙන්න මේ විදියට තදම තද රතු පාටින් මල් ගොඩාක් පිපෙන්නේ. බිම හදනවට වඩා ඉක්මනට පෝච්චියේ වැල් රෝස හැදුවම ඉක්මනින්ම මල් එනවා කියන කතාව ඇත්තද? ඔව්, බිම හදනවට වඩා පෝච්චියේ හැදුවම ඉක්මනින්ම මල් එනවා. ඒ වගේම ඒකට වැදගත්ම කාරණය වන්නේ නිවැරදි කප්පාදුව. මොකද අපි ඔයාලට පැල හදන්න මේ මද ප්ලාන්ට්ස් වලින් අත කප්පාදු කරනවා නිතරම. ඉතින් ඒක තමයි මේ විදියට මල් පිරෙන්න ප්‍රධානතම සාධකය වෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා මේ වීඩියෝ එක පටන් ගන්නකොට දැකපු මල් පිරුණ වැල් රෝස පැලේ මල් හැදෙන මුල් කාලේ. ඒ කියන්නේ හැදුන මුල්ම මල් කීපය වගේම පිපෙන්න තියෙන මුල්ම පොහොට්ටු කීපය. ඉතින් ඔයා මුලින්ම එල්ලෙන පෝච්චියක් අරගෙන ඒකට කොම්පෝස්ට් වැලි කරදහය ගොම එකට මිශ්‍ර කරලා පස් මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ නිරෝගී වැල් රෝස පැලයක් අරගෙන ඒකේ හදන්න ඕනේ. ඉතින් ඒක ටික දවසක් කොහොම තියෙනකොට මෙන්න මේ වගේ මුල්ම මල් කීපය එන්න පුළුවන්. ඉතින් මේ මුල්ම මල් කීපය ආවම ඔයා ඒක පිපෙන්න නොදී ඒක කඩලා අයින් කරන්න. මොකද අපිට මුලින්ම ඕනේ පඳුරක් වගේ මේක බුෂ් එකට හදාගන්න. මොකද ඊට පස්සේ තමයි හොඳට මල් පිපෙන්නේ. ඉතින් ඔයා ඒ එන පළවෙනි මල් ටික රෝසස් වල වැල් රෝස වල හරි දේශීය රෝස වල හරි අනිවාර්යයෙන්ම මුල්ම මල් ටික ඔයාට බුෂ් එක මදි වගේ නම් ගහේ කඩලා ඉවත් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කපනකොට කලින් කියලා දුන්නා මම මතකයි නේද ඔයාලට කොහොමද රෝස කප්පාදු කරන්න ඕනේ කියලා. පිපුණ පොහොට්ටුවේ ඉඳන් කොළ දෙක තුනක් යටට කපන කොළේ ඉඳන් අඟලක් විතර උඩට. ඉතින් ඊට පස්සේ සති දෙකකට සැරයක් නිල් කැට දම් කැට පොහොර චක්‍රය පටන් ගන්න. ඊට පස්සේ ඇල්බර්ට් සොලියුෂන් පටන් ගන්න. ඒත් එක්කම ඔයාට තවත් මේක පඳුර වගේ හදා ගන්න ඕනේ නම් කප්පාදුව පටන් ගන්න සති 3කට සැරයක් විතර. ඊට පස්සේ ඔයාට දකින්න පුළුවන් කප්පාදු කරපු තැන්වලින් අලුත් දළු රිකිලි දාලා හැදෙනවා. ඉතින් ඒ අලුත් දළු රිකිලි වල අලුත් මල් පොහොට්ටු පූදින්න ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ සති 3කට විතර පස්සේ බලන්න මගේ පැලේ මල් හැදිලා තියෙන හැටි. වැල් රෝස හදනකොට තද සූර්යාලෝකයේ පස් මිශ්‍රණය ෆර්ටිලයිසර් සර්කල් එක වගේම තද ඉරාවුව තියෙන තැනක් තියෙනවා නම් මෙන්න මේ විදියට මල් පිරුණ පෝච්චියක් හදාගන්න එක අමාරු නැහැ. ඒ වගේම වැල් රෝස ගහ නිතර පිරිසිදුව තියාගන්න ඔයා වග බලා ගන්න ඕනේ. කියන්නේ රෝසස් වල දිනපතා කොළ කහ වෙලා වැටෙනවා. ඒ වගේම අලුත් කොළ එනවා. ඒ කහ වෙච්ච කොළ තියෙනකොට ඒවා කඩලා අයින් කරන්න. අසාමාන්‍ය විදියට කොළ කහ වෙලා තියෙනවා නම් නිල් කැට දම් කැට ටිකක් දාන්න. නයිට්‍රජන් ඌනතාවය නිසා වෙන්න පුළුවන්. ඉතින් වතුර දානකොටත් මල් කොළ තෙමෙන්න වතුර දාන්න එපා. එතකොටත් දිලීර රෝග එන්න බලනවා. පෝච්චියට දාන්න අර මූල මණ්ඩලයට හානි නොවෙන්න වල හැරෙන්නේ නැති වෙන්න හරිම සොෆ්ට් විදියට වොටරින් කරන්න ඕනේ. ඉතින් ඔයත් මම මේ කිව්ව දේවල් කරොත් ඔයාටත් බැරි වෙන්නේ නැහැ මේ වගේ ලස්සන මල් පිරුණ මල් පොකුරු පොකුරු හැදෙන වැල් රෝස පැලයක් හදාගන්න. ඔන්න ඔයාලට වැඩුණු පැල මිලදී ගන්න පුළුවන්.